තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අදත් අපේ වටින දහම් කරුණක් දැනගමු. අපේ ලෞතර බුදුහාමුදුරුවන් වහන්සේගෙන් ආලවක යක්ෂයා අහනවා, ගෞතම මුනීන්ද්‍රයන්න් වහන්සේ මේ ලෝකේ දෙලොව දියුණුවට අවශ්‍ය වෙන, දෙලොව යහපතට අවශ්‍ය වෙන යම් කරුණක් තියෙනවා නම් ඒක මට කියන්න කියලා. ඒ වෙලාවේ ලෞතර බුදුහාමුදුරුවෝ කරුණු 4ක් පිළිබඳව අලවියකට කියනවා. ඒ කරුණු 4 තමයි සත්‍යං ධම්මෝ දිට්ඨි චාගෝ. සත්‍යං කියලා කියන්නේ සත්‍ය පිළිබඳ දැනගත යුතුව තියෙනවා. සත්‍ය පිළිබඳ දැන ගැනීම කියලා කියන්නේ, සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ දෙමේ අන්ත දෙකක් තියෙනවා. නසේවිතබ්බා, සේවනය නොකළ යුතු. මේ ලෝකේ සෑම තැනම අන්ත තියෙනවා. මේ සමාජයේ ද්විත්ව ස්වરૂපයන් පවතිනවා. මෙන්න මේ අන්තයන් දෙක සේවනය නොකර මධ්‍යස්ථ භාවයකට පත්විය යුතුයි කියන එක තමයි මේ ලෝකේ පවතින සත්‍යය. එතකොට අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යස්ථ වීම මේ ලෝකේ සත්‍ය බවට පත් වෙනවා. ඒ සත්‍ය යම් කෙනෙක් දැනගන්නවාද ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ සමාජයේ හැලහැප්පීම් වලින් තොරව නිදහස් වූ ලස්සන විමුක්තිදායක වූ ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි ධම්මෝ. ධම්මෝ කියලා කියන්නේ, ධර්මය කියලා කියන්නේ දරා ගන්නවා කියන එක. දරා ගන්නවා කියලා කියන්නේ මේ අන්ත දෙකෙන් සිදුවෙන දේවල් අපට දරා ගන්න පුළුවන්කම තියෙනවා ඕනේ. දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දරාගෙන ඒ ඉදිරි ගමන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ලෝකෙ ටිකක් හිතන්නකෝ අපි සබහා ධර්මය ගැන ගත්තාම වැස්ස කියලා අපි කොහේ හරි ගමනක් යන සූදානම් වෙනකොට වහිනකොට ඒ ගමන යන තියෙන උවමනාව නිසා අපි මොකද කියන්නේ, වහින්න එපා කියනවා. හැබැයි වහින එක නවතිනවද? නැහැ. ඒ වගේම තමයි අපි ආයෙමත් නැවත පුනපුනා කියන වහින්න එපා කියලා. හැබැයි වැස්ස නවතින්නේ නැහැ. වැස්ස වහිනවා. එහෙනම් මේ විදියට බැලුවහම මිනිස්සු මොකද කරන්නේ, මේ බාහිර භෞතික දේවල් එක්ක අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගැටෙනවා. එතකොට වැස්සත් එක්ක පොරබදිනවට වඩා, ගැටෙනවට වඩා වැස්සට වැස්සේ පාඩුවේ ඉන්න දීලා, පෑවිල්ලට පෑවිල්ල පාඩුවේ තියෙන දීලා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දෙපැත්තෙම අන්ත දෙකින්ම සිදුවෙන දේවල් දරා ගන්න. දරාගෙන මධ්‍යස්ථ වෙන්න. ඒක තමයි ධර්මය කියලා කියන්නේ, ධම්මෝ කියලා කියන්නේ. ඒ දෙපැත්තෙම දේවල් දරා ගන්න ඕනේ. හොඳ දෙයක් ලැබුණත්, ලැබීමක් ලැබුණත් ඒ තුලින් උද්ධාමයටපත් වෙන්නේ නැතුව, ඒ වගේම අපට පාඩු සහගත දෙයක්, අපට අලාභ දෙයක් සිදු වුණත් ඒකෙන් කඩා වැටෙන්නේ නැතුව, බිඳ වැටෙන්නේ නැතුව ඒක සමසිතින් දරා ගන්න එක තමයි ධර්මය කියලා කියන්නේ, දරා ගැනීම. ඒ වගේම තමයි සත්‍යං ධම්මෝ දිට්ඨි. දිට්ඨි කියලා කියන්නේ මේ දරා ගැනීම තුළින් ඇතිවෙන ප්‍රඥාව. කාලයක් යනකොට මේ අන්ත දෙකේ රැඳෙන්නේ නැතුව කෙනෙක් කාලයක් තිස්සේ මධ්‍යස්ථව ජීවත් වෙනකොට මේ අන්ත දෙක තුල එක ඝට්ටණය වෙන්නේ නැතුව, මේ අන්ත දෙකේ නැහින්නේ නැතුව, මේ අන්ත දෙක තුල ජීවත් වෙන්නේ නැතුව කෙනෙක් ඒව දරාගෙන මධ්‍යස්ථ වෙලාද ඉන්නවනම් ඒ පුද්ගලයාට ප්‍රඥාව පහළ වෙනවා. ඒ දරා ගැනීම තුළින් ඇතිවෙන ප්‍රඥාවට තමයි දිට්ඨිය කියලා කියන්නේ. මේ ප්‍රඥාව ලැබෙනවා මොකක්ද? මේ අන්තයන් තුල ජීවත් නොවි මේ දේවල් අපට තියෙන පරිහරණය කරන්න. ඒ කියන්නේ මේ සමාජය තුල දේවල් පවතිනවා. ඒ දේවල් තියෙන මේ භෞතික දේවල් තියෙන්නේ අපට ඒවා තුල බැඳෙන්නවත්, ඝට්ටණය වෙන්නවත් නෙවෙයි. ඒ වගේම තමයි ඒවා ඈඩ් කරන්නත් නෙවෙයි. ඒවත් එක්ක ජීවත් වෙන්න. ඒ කියන්නේ ඒවා තුල බැඳෙන්න අවශ්‍යතාවයක්වත්, ඒවා
අයින් කරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. අපි ඒවා අවශ්‍යතාවයට භුක්ති විඳීම පමණයි. ඒ මොහොතට භුක්ති විඳීම පමණයි තියෙන්නේ කියන ප්‍රඥාව ඇති වෙනවා. ඒ ප්‍රඥාව ඇති වුණාට පස්සේ අර අන්ත දෙකේට යන්නේ නැතුව මධ්‍යස්ථව ජීවත් වීම තුළින් ඇති වෙන ප්‍රඥාව තමයි මේ භෞතික දේවල් තියෙන්නේ පරිහරණයට පමණයි. එදිනෙදා භුක්ති විඳීම සඳහා පමණයි. ඒක නිසා ඒ ප්‍රඥාව ආපු පුද්ගලයාගේ සිත තුළින් මේ සමාජය තුළ තියෙන දේවල් වලට තියෙන දේවල්, ඒ කියන්නේ බැඳීම් ආදී දේවල් ඉබේටම අත්හැරෙනවා. දැන් අත්හැරෙනවා කියන දෙකක්. අරිනවා කියලා කියන්නේ අත්හැරෙනවා කියලා කියන්නේ දෙකක්. අරිනවා කියලා කිව්වම එතනින් ගම්‍යමාන වෙනවා බලෙන් කරන්න හදන දෙයක් ගැන. එක්කෝ හාමුදුරුවෝ කිව්ව නිසා, පතපොතේ තිබ්බ නිසා, ධර්ම දේශනාවලට තියෙන නිසා ඒ අත්හරින්න කියලා කියන්නේ නිකන් බලෙන් කරනවා වගේ ස්වරූපයක් ඒකින් අදහස් වෙනවා, ගම්‍යමාන වෙනවා. හැබැයි අත්හැරෙනවා කියලා කියන්නේ මොකද්ද? අත්හැරෙනවා කියලා කියන්නේ ඉබේටම වෙනවා. එහෙනම් මතක තියාගන්න, අපි ඒක බලෙන් කළ යුතු දෙයක් නෙමෙයි. අත්හරින එක ඉබේටම අත්හැරෙන්න දෙන්න ඕනේ. ඉබේටම ස්වභාවිකවම අත්හැරෙනවා නම් තමයි ඒක සදාකාලික අත්හැරීමක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අපි අත්හරිනවා කියන අදහසින්, ඒ කියන්නේ බලෙන් දේවල් කරන්න යනවා නම්, බලෙන් අත්හරින්න යනවා නම් ඒක තවත් මොහොතකදී ඕනේ වෙනවා. එහෙම නැත්නම් මේ අත්හැරීම ගැන පසුතැවීමක් ඇති වෙනවා. හැබැයි කෙනෙක්ට අත්හැරෙනවා නම් ඒක ස්වභාවිකවම ඉබේටම වෙන දෙයක්. අත්හැරෙන්න ඉඩ හරිනවා නම් ඒ අත්හැරෙන්න එකට තමයි ඡාගෝ කියලා කියන්නේ. දානය, දීමනාව. එහෙම නැත්නම් අත්හැරීම. අන්නේ ප්‍රඥාව තුළින් අවසානයේ සිද්ධ වෙන්නේ අත්හැරීමක්. ඒ අත්හැරීමට අපි ඉබේටම සිදුවෙන්න හැරලා ඉඳීම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා හතර යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ කෙනා මේ සමාජය තුල යහපත් භාවයට පත් වෙන කෙනෙක්. එහෙම නැත්නම් පරලෝ ජීවිතේ යහපත් භාවයට පත් වෙන කෙනෙක්. ඒ වගේම දෙලොව ජීවිතේ යහපත් වෙන කෙනෙක්. එහෙනම් මේ කරුණ තේරුම් අරගෙන අපි දෙලොව දියුණුව සඳහා මේ කාරණා හතර අනුගමනය කරමු. මොකද්ද? පළවෙනි එක සච්ඡං ධම්මෝ දිටි ඡාගෝ. මේ කාරණා හතර අපේ ජීවිතයට ලං කරගමු. තෙරුවන් සරණයි.